සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා සම්බුද්ධ මුත්තම මුදාර මානන්ත ඥානං සත්තුත්ත මං දස බලං කරුණාදි වාසං සක්කාර භාජන මහා ජානමග්ග නානං සද්දාය නේක සතතං සිරසා නමාමි සද්ධම්ම රාජ මපරා ජිත ධම්ම සේනං සද්ධම්ම තේජ ආත්මායෝ සුකෝ රසනං සද්ධම්ම දේශන මනෝ හරබේරි ගෝසං සද්ධම්ම රාජ මකුටං සිරසා නමාමි ගුණේයෝ සීල සමාධි පඤ්ඤා විමුක්ති ඥානප්ප භූති යුක්තෝ කිත්තං ජානනං කුසලත්තිකානං තමරීය සංගම් සිරසා නමාමි හැම දිනකටම සුබ වෙසක් මංගල්‍යයක් වේවා කියලා පළමුවෙන්ම ප්‍රාර්ථනා කරනවා. අද උතුම් වූ වෙසක් පුර පසළොස්වක මේ දවසේ තමන්ගේ විහාරස්ථානයට උදේ පාන්දර ඇවිල්ලා පෙහෙවස් සමාදන් වෙලා උදේ කාලයට එදිලා තිබෙන ආගමික වැඩ කටයුතු අවසන් කරලා දහවල් දාණය අරගෙන දැන් බලාපොරොත්තු වෙන්නේ හවස පින්කම් මාලාවට සැරසීමටයි. ඒ සඳහා පළමුවෙන් එදිලා තියෙන්නේ කාව්‍යමය ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්න. පින්වත්නි, කාව්‍යමය ධර්ම දේශනාවක් ශ්‍රවණය කරනකොට ගොඩක් අයට නිින්ද යනවා. ඒ හින්දා ඔයාලා නිදා ගන්න නැති වෙයි කියලාම හිතනවා. නිදා ගන්නවා නම් මුළු පාඩටම නිදා ගන්න ඕන. අර කඩින් ගන්න නිින්ද කැඩිලා හැරුණොත් හරි භයානකයි. ඒක ඔයත්තන්නේ මට. මොකද මම කිව්වොත් බල්ලෙක් කාකෙක් මරලා කාගෙන කියලා සමහර විට ඇහෙන්න පුළුවන්.
කාකෙක් බල්ලෙක් මරාගෙන කාලා තියෙනවා. ඒ හින්දා නිදා ගන්නවා නම් මුළු බරට නිදාගත්තට කමක් නැහැ. කඩේ කඩ ඇහැරලා නිදා ගන්නවා නම් එහෙම බෑ. එතකොට අද මේ කාව්‍යමය ධර්ම දේශනාවට මට ආරාධනා කරපු පින්වන්ත මාමගේ නම සඳහන් කරා. ඒ මාමට ඒ වගේම මේ විහාරස්ථානය තුල වැඩ වාසය කරන මහා සංඝරත්නයට පළමුවෙන්ම පුණ්‍යානුමෝදනා කරන අතර අද මම බලාපොරොත්තු වෙන්නේ අරමුණු කරගත්තේ කියන්න බණ කියන්න අරමුණු කරගත්තේ චුල්ලකම්ම විභංග සූත්‍රය. චුල්ලකම්ම විභංග සූත්‍රයේදී සුභ මානවකයා පැනයන් කිහිපයක් අහනවා කාගෙන්ද? බුදුරජාණන් වහන්සේගෙන්. ඒ පැනවලට පිළිතුරු දෙන ආකාරයත් පැනයන් අහන විදිහක් තමයි අද කවිබණ දේශනාවේ තියෙන්නේ. හොඳින් ශ්‍රවණය කරොත් ජීවිතයට වටින ධර්ම කාරණා රසක් ළඟා කරගන්න පුළුවන් කියලා මම හිතනවා. ඉතින් මේ මොහොතේදී කාව්‍යමය ධර්ම දේශනාව සඳහා ආරාධනා කරපු ලොකුහාමුදුරන් වහන්සේට ඒ වගේම කාව්‍යමය ධර්ම දේශනාව ශ්‍රවණය කරන ඔයයන් හැම දිනකටම හොඳින් ශ්‍රවණය කරන්නේ මම ඊටමත් ගෞරවයෙන් යුක්තව ආරාධනා කර සිටිනවා. मोहये आदुरोति मीरयनिर आदुरोकल वनसादमा सिलराकिमिन पेलिन पेल पिंकेत बातुव गीही මගුල කියලා කියන්නේ මොකද්ද? මගුල කියලා කියන්නේ අර අපි නිකන් කියනවා නේද? මේක නම් මොන මගුලක්ද මන් දන්නේ නැහැ. ඒ මගුල නෙවෙයි මේ මගුල. මේක ඇවිල්ලා බුදුහාමුදුරන්ගේ මගුල. සිදුහත් කුමාරයා උප්පත්තිය සිදුවීමත් බෝසතාණන් වහන්සේගේ බුදුවීමත් බුදුරජාණන් වහන්සේගේ පින්නිවන් පෑම. දැන් මම කලින් බණකට ගිහිල්ලා ආවේ ඇහුවට පස්සේ කිව්වා බුදුරජාණන් වහන්සේගේ ඉපදීම, බුදුරජාණන් වහන්සේගේ බුදුවීම, බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පෑම. මම එහෙම දැන් බුදුහාමුදුරුවෝ බුදු වෙලා ආයෙ බුදු වුණාද කියලා. එවන්නේ ප්‍රශ්නයක් ඇහුවොත් හරියට උත්තර දෙන්න ඕන. එයාලා ඒක දැනගෙන හිටියා. නමුත් අර හැමෝම කියන විදිහට තමයි උත්තරේ දුන්නේ. ඒ හින්දා හරිම උත්තරේ තමයි දැන් අපි සාකච්ඡා කරන්නේ. එතකොට චුල්ලකම්ම විභංග සූත්‍රයේදී සුභ මානවකයා බුදුහාමුදුරුවන්ගෙන් අහන්නේ ඔයාලට තියෙන ප්‍රශ්න තමයි. ඔයාලට තියෙන ප්‍රශ්න. ඔයාලට ප්‍රශ්න තියෙනවනේ. මට වඩා අරය හරි ලස්සනයි.
මම කැතයි. එතකොට මට වඩා අරයා ලස්සනට කවි කියනවා. මම කැතට කවි කියනවා. එතකොට එයා මට වඩා උසස්. එයා මට වඩා පොහොසත්. අන්න ඒ වගේ ප්‍රශ්න තමයි සුබ මානවකයා බුදුරජාණන් වහන්සේගෙන් විමසා සිටියේ. ඉතින් බලමු සුබ මානවකයාගේ ප්‍රශ්නවලට බුදුරජාණන් වහන්සේ කොහොම පිළිතුරු දෙයිද කියලා. සිතෝවිලි පුරා පුබුදා මල් තැනින් තැනේ සැකබිය නිතර උදුරාලන කෙලෙස් වානේ සිසිලස සුවය විදිමින් මුනි දුන්ගේ බානේ කර්ම පාල ගැනත් කවියෙන් ඇසුමට ඕනේ සම්බුදු පියා සෑවතෙහි වැඩ වෙසෙන කාල සුබනම් තරුණයෙන් වෙනුවෙන් දෙසුම් කළ සුළුකම් විභාගය සුතුරින් දහම් විල විමසමු කරුණු මේ විලසින් පෙලින් පෙළ බුදුබණ ආසන කාගෙත් සිත් සැනසෙනවා සුබනම් තරුණයන් සම්බුදු මග යනවා සිත තුළ පැසෙන කරුණක් මතු වීනවා ඒ පිළිබඳව ඔහු මෙලෙසින් පවසනවා තෙරුවන කෙරේ සැබැවින් මගේ හද බැඳුනේ පැන රාශියකි මාගේ සිත යට පිලිසිඳුනේ නැත කිසි අයෙක් එය විසඳන්නට යෙදුනේ පිළිතුරු සොයා දෙනු මැන මට බුදුරදුනේ බුදුහාමුදුරුවෝ කියනවා පිළිතුරු කියමි තරුණයා මම නුඹට නිසි සැකබිය නොවේවා ඒ ගැන තවත් කිසි මහා කරුණාවේ නුවණින් මිහි තාලේ විසි මගේ බුදු පියා එලෙසින් තරුණයාට දෙසි ඔන්න දැන් පළවෙනි ප්‍රශ්නේ තමයි අහන්න යන්නේ අම්මලා නිදා ගන්න අල්ප ආයු ලැබ ලොව සමහර අය කුමක් නිසාදැයි ඉපදෙන්නේ දිගාසිරිදයේ අතරේ ඇතැමුන් කුමක් නිසාදැයි විඳගන්නේ කියා රෝගී නිරෝගී විලසින් මිනිසුන් බෙදීමකට ඇයි ලක් වෙන්නේ
යාදින්න මට ලෝතොරෝ සමිඳුනි කිසිවක් නෑ මට වැටහෙන්නේ යසස ලැබූ අය අයස ලැබූ අය සෑම අතකම මට තිස් වෙනවා දුගී දුම්පතුන් වීලොව ඇතැමෙන් මේ මිහිතලයෙම උපදිනවා මහාසාර කුල උපන් සිටුවරුත් තවත් තැනක සැප උසුලනවා මේ වැනි වෙනසක් වූයේ කොහොමද බුදු සමිඳුනි මට විමසනවා රූපී විරූපී අයුරින් වෙනසක් මිනිසුන් අතරේ පවතින්නේ හීන කුලවලත් උසස් කුලවලත් මිනිසුන් ඇයි පිළි සිඳගන්නේ අනුවන අය හා නුවන දියුණු අය අපට සෑම තැන හමුවන්නේ වෙනසට හේතුව දෙසනු මැනවි මට බුදු හිමියනි මා අයදින්නේ සුබ මානවකයා බුදුන් වහන්සේගෙන් විමසූ පළමු පැනයන් දෙක තමයි මොකද්ද? දැන් දෙන්නකෝ උත්තර. මොකක්ද අහපු ප්‍රශ්න දෙක? ආයෙත් කෙනෙක් අල්පායුෂ වෙලා උපදින්නේ ඇයි? තවත් කෙනෙක් දීර්ඝායුෂ වෙලා උපදින්නේ ඇයි? ඔන්න ඊට පස්සේ බුදුහාමුදුරුවෝ පිළිතුරු දෙනවා අනුන්ගේ පණ නසන මිනිස් දන ලොවේහි වේ මෙත්තාව කරුණාව ඔවුන්ගේ සිත නොවේ එවන් අය මල පසුව දුගතියට අයිති වේ මනුලොවේ උපන්නොත් අල්ප ආයුෂද වේ තමා පන රකින්නසේ අනුන්ගේ පන රකින්න කුඩා වරදේවද සදාකල් බිය දකින්න මිනිස් දන වෙසේනම් මෙත් සිතින් ලොව වෙසෙන ඕන් හට සැබෑවේ සුගතියේ සුබ සිහින එවන් අය යම් කලෙක උපන්නොත් මනුලොවේ අල්ප ආයුෂ නොවිද දිගාසිරි උරුම වේ එම නිසා කම්පලෙන් මේ වෙනස ඇත ලොවේ සුබ ඔබට වැටහුනිද පිළිතුරද මෙයම වේ ප්‍රාණඝාත කරන්නෝ අල්පායුෂ වන්නා වූය සියලු සතට මෙත් වඩන්නෝ අවුරුදු වෙන්නේ දීර්ඝායුෂ වෙනවා මේ බුදුන් වහන්සේ සුබ මානවකයාට දුන් පළමු පැනයන් දෙකට පිළිතුරු තමයි පළමු පැනයන් වලට පිළිතුරු දුන්න නිසා බුදුන් වහන්සේගෙන් විමසනවා සුබට ඇති වෙන්නේ සුභාය විමසනවා බුදුරජාණන් වහන්සේ ගෞතමයන් වහන්සේ
භාග්‍යවතුන් වහන්සේ කෙනෙක් ඇයි නිරෝගී වෙලා ඉපදෙන්නේ? තවත් කෙනෙක් ඇයි රෝගී වෙලා උපදින්නේ? බුදුහාමුදුරුවෝ සුබට මෙන්න මේ විදිහට පිළිතුරු දෙනවා. කය පාළුවට ඉසලන් සම හාර ඇත්තෝ අවි ආයුධද ධාරමින් ලොව සිට ගත්තෝ අනුමත දෙමින් හිංසාවෙන් සිත නැත්තෝ මනුලොව උපන්නොත් රෝගී වූ ඇත්තෝ වැරයින් සේම දාඩු මුගුරින් අනුන් පෙලා තම සැනසීම ගැන පමණක් දැස් හෙලා ඉන්න අයට පරලොව දුක උරුම වෙලා මරණින් පසුව ඉපදෙති රෝගීන් වෙලා තම සැපසේම අනුමගේ සැප සැලසුම් කරුණා සිතින් පින් සිතුවිලි ඇවිස්සුම් දඩුවම පාසේ කළා සෑම දෙන හිනැසුම් ඒ අයරේ නිරෝගී මිනිසුන් මේ ලොව අතින් පයින් දඬුමුගුරින් අනුන්ට හිංසා කරනවා නම් හිංසා පමුණුවන්නේ නම් මරණින් පසුව යා දුගතියේ උපදිනවද නැද්ද? උපදිනවාමයි. යම් හේතුවක් මත ඔවුන් මනුලව උපන්නොත් නිරෝගී වෙලාද උපදින්නේ? නෑ. රෝගීන් වෙලා තමයි උපදින්නේ. පින්වත්නි, ඔයත් හිතනවා නේද? සාමාන්‍ය වැඩිහිටියෙකුට විතරයි සීනි හැදෙන්නේ කියලා. නෑ. අවුරුදු 16 17 පවා සීනි හැදෙනවා. එහෙනම් වයසට ගිහිල්ලා නැහැ. රෝගය කියන එක ඒකට කාලයක් නැහැ. මෙන්න මේ කාලෙට රෝගියෙක් වෙනම කියලා එහෙම නැහැ. සමහර මිනිස්සු අවුරුදු 80 ගණන් ජීවත් වෙනවා කිසිම ලෙඩක් නැහැ. එතකොට කියනවා පෙර ඉස්සෙල් ඉඳලා කාපු හින්දාද උයාගෙන වතුවල වවාගෙන කාපු හින්දා දැන් එහෙමද? හැබැයි දැන් අඩු ආයුෂ වෙලා උපදින මැරෙනවා නම් එයාට කියනවා මේ කාලේ කෑම වලදී රසකාරක දමනවල තියෙන්නේ ආන්ගේ හින්දා එයා ඉක්මනට මැරෙනවා. පින්වත්නි, එහෙම එකක් නැහැ. ඉන්න ඕනිකා කොහොම හරි ඉන්නවා. මැරෙන්න ඉන්නවා නම් අඩු වයසින් නැත්තම් වැඩි වයසින් හරි කොහොම හරි මැරෙනවා. ඒ විදිහට රෝගීෙක් වෙලා උපදින්න අන්නේ කාරණා හින්දා. එතකොට මනුලව උපන්නොත් සියලු සතර මෙත් වඩන්නෝ, ඒ වගේම පව් වැඩ කරන්නේ නැති මිනිස්සු යන්නේ කොහෙටද? දිව්‍ය ලෝකෙට. හදිස්සියෙන්වත් දිව්‍ය ලෝකෙට යන්න රිසල්ට් එක මදි වෙලා මනුස්ස ලෝකෙට ආවොත් මොකද වෙන්නේ? නිරෝගී වෙලා උපදිනවා. බලන්නකෝ. බක්කුල හාමුදුරුවෝ අවුරුදු 160ක් ජීවත් වුණා. කිමුම මං ගියේ කලාතුරකින් වුණා. පොදිගත්ත තිස්ස තෙරුන් වහන්සේ එංග පුරා ගෙඩි දාගෙන බලන්න හාමුදුරු
කෙනෙක් වුණා කියලා කසාවද දාගත්ත කියලා ලෙඩ හැදෙන්න තු වෙන්නේ නැහැ. එතකොට සුභ අහනවා ඊළඟට හොඳම ප්‍රශ්නයක්. මොකක්ද ඒ ප්‍රශ්නේ? බුදුහාමුදුරනේ තවත් පිරිසක් ලස්සන වෙලාව උපදිනවා. තවත් පිරිසක් අවලස්සන වෙලාව උපදිනවා. බුදුහාමුදුරේ ඒකට නම් හොඳටම සුබට කියලා දෙනවා. නයි මොගටි තුඩුවසේ ක්‍රෝධයෙන් රත් වෙලා ඇතැම් අය ජීවිතය ගිවන්නේ කොයි කාටවත් සිතක් ඔවුන්ගෙන් සිදු නොවේ අයහපතමයි සැමට තනන්නේ. එවන් අය මිය ගොසින් දුගතියේ උපදිනා කාරණා තිබෙන බැව් කියන්නේ. මනුලොවේ උපන්නොත් විරූපී වී ඉපිද ගැරවුම්ද සැමතැනම ලබන්නේ. තව කෙනෙක් මේ ලොවේ සුපිපිපියුමන්සේම ලෝකයට යහපතම තනනවා. ක්‍රෝධයේ ගිනි පිළිගු සිසිල් කොට මෙත්තියෙන් ජීවිතයේ සැනසීම විඳිනවා. එවන් අය මිය ගොසින් දෙව්විමන් වල ඉපිද සැපතේම එම දිවිය ගෙවනවා. මනුලොවේ උපන්නොත් සුරෝපීරුදරා දේදුනක් සේනිබඳ දිලෙනවා. එම නිසා වෛරයේ අග්නිජාලානිවා නැනවතුන් මෙත් ගුණය වඩන්නේ. කම්පලය බලගතුයි උරුම කරුමෙට නතුයි ඒ බවයි බුදුමුවින් දෙසන්නේ. සුබ නමැති තරුණයා ලැබූ පිළිතුර අසා තුටු පහටු වී පසෙක හිඳින්නේ. අනෙක් පැනවලට දෙන පිළිතුරුද අසන්නට දැන් ඔහුට සිතුවිල්ල නැගින්නේ. පින්වත්නි, එදා සුබ මානවකයා බුදුහාමුදුරුවන්ගේ විමසා සිටින්නේ ඇතැම් අය විරූපීව උපදින්නට තවත් කෙනෙක් ලස්සන වෙලා උපදින්නට හේතුව. බුදුහාමුදුරුවෝ කියනවා විරූපීව උපත ලබන්නේ ක්‍රෝධය බහුල කොට ජීවත් වෙන නිසා. කරන වැඩ හොඳයි. හැබැයි හිතින් තවත් කෙනෙක්ට ගරහනවා. ක්‍රෝධය කියන්නේ වෛරයෙන්ම ජීවත් වෙන්නේ. ඒ හින්දා එයා මනුස්ස ලෝකෙ ඉපදුනොත් අවලස්සන වෙලා උපදිනවා. දැන් ඔය එහෙම අවලස්සන වෙලා උපදින මිනිස්සු බලන්නකෝ මාසෙක මූණට විතරක් කොච්චර වේදම් කරනවද? එහෙම නේද? වෙඩින් එකක් එහෙම තිබ්බොත් කොහොමද කියලා මම කියන්න ඕනේ නැහැ. එතකොට තව සමහරව ඉන්නවා ලස්සන මිනිස්සු. එයා හිතිනුත් ලස්සනයි, ගතිනුත් ලස්සනයි. ආන්ගේ වගේ මිනිස්සු ලස්සන වෙලා උපදිනවා. ඒ ලස්සන වෙලා උපදින හේතුව කාටවත් ගරහන්නේ නැහැ. වෛරයක් හිතේ නැහැ. එයා මාස ධර්ම පියදම් කරන්නේ. ආන්ගේ මිනිස්සු බොහොම සමාජීය අඩුයි. එතකොට සුබ මානවකයා මේ පිළිතුරු වලට ප්‍රශ්න වලට පිළිතුරු ලබාගෙන තවත් ප්‍රශ්න කිහිපයක් අහනවා. ඔන්න ඊළඟට අහන්නේ
බුදුහාමුදුරනේ පිරිසක් අල්පේශාක්‍ය වෙලා උපදින්නේ ඇයි? තවත් පිරිසක් මහේශාක්‍ය වෙලා උපදින්නේ ඇයි? බුදුහාමුදුරුවෝ මෙන්න මේ විදිහට සුබට කියන දෙනවා. අනුන්ගේ සැප දැක නැත ඉවසන්නේ ඉසිකෝ මන් සෑම මතු වී එන්නේ මුදිතා ගුණ අවරට ගෙන යන්නේ ඕන් දුගතියේ ගොස් ඉපදෙන්නේ අනුනට ලැබෙනා වන්දනමාන මට යනුවෙන් ඇති කරමින් ආවමාන ඉරිසියාව පාතුරයි දුක් හේන උපනොත් ඒ ආය මනුලොව යම්දා අල්ප ඉසුරු සුභමානවකට පැන ඇසෝ පෙරදා දුන්නා එලෙසින් බුදු හිමි පාදා මේ ලොව ඇතමුන් එනම් මේ සුරු මුදිතා ලොවටම පැතිරු කර්ම ඵලය මාත එයවන අයුරු දහමෙහි කියුවේ අයුරින් මියුරු යමෙක් අනුන්හට ලැබෙන වන්දනමාන සැප සම්පත් දැක ඉරිසියාවක් හිතේ ඇති කරගන්නවා නම් ඒ හේතුවෙන් දුගතියේ උපතත් අල්පේශාක්‍ය බවත් උරුම වෙනවා. එයා දුගතියේ උපදින්න හිටියත් හදිස්සියෙන්වත් මනුස්ස ලෝකෙ ඉපදුනොත් එයාට ලැබෙන්න මොන විදියටද? අල්පේශාක්‍ය විදියට තමයි. අල්පේශාක්‍ය කියලා කියන්නේ එයාට අඩුවෙන් තමයි ලැබෙන්නේ. දැන් මෙහෙම හිතන්නකෝ. ඔයත්තන්ගේ ලැබීම වෙනස්, මගේ ලැබීම වෙනස්. මගේ ලැබීම වෙනස්, පන්සලේ හාමුදුරන්ගේ ලැබීම වෙනස්. කොටින්ම ගත්තොත් පන්සලේ පොඩි හාමුදුරන්ගේ ලැබීම වෙනස්, ලොකු හාමුදුරන්ගේ ලැබීම වෙනස්. බලන්නකො මිනිස්සු දාන ගෙනාවට පොඩි හාමුදුරුවෝ හිටියට මදි. ලොකු හාමුදුරුවෝ හිටියනම් අන්න හරි. පොඩි හාමුදුරුවෝ නැතත් කමන්නේ. ආන්ගේ වගේ ඒක මිනිස්සු හදාගත්ත මතයක් වුණාට හරියට බැලුවොත් අල්පේශාක්‍ය බවත් මහේශාක්‍ය බවත් තමයි. ගෙදර කොල්ලට ලැබෙන ලැබීම වෙනස්, බල්ලට ලැබෙන ලැබීම වෙනස්. බල්ලට මාසෙට 50000යි, කොල්ලට 25000යි. තිරිසනාවුනත් පින්වත්නි ලැබෙන ලැබීම වෙනස්. එතකොට අල්පේශාක්‍ය වෙන්නේ අන්නේ විදිහට. ඉරිසියාව දුරු කරලා අනුන්ලක් සැපද තමන්ලක් සැපදක්සේ කටයුතු කරනවා නම් එයා මහේශාක්‍ය වෙලා උපදිනවා. දැන් බලන්නකො ලංකාවේ මිනිස්සු නම් කියන්නේ නැහැ. දවල් කෑමට තායිලන්තයට සිංගප්පූරුවට ගිහිල්ලා යන මිනිස්සු ඉන්නවා. දන්නෝ දනිති නොදන්නෝ නොදනිති. එතකොට ඒ වගේ මිනිස්සු ඉන්නවා. අපිට බෑනේ. අපි තමයි දවස් ගානක් try කරනවා. දවස් ගානක් නෙවෙයි අවුරුද්දක් විතර try කරනවා.
විදේශ රටකට යන්න. හැබැයි කවුරු හරි දැන් සල්ලිකාර පවුලක නෝන මහත්තයාට කිව්වොත් අද සිංගප්පූරුවට යන්න දවල් කෑමට කියලා ගිහිල්ලා දැන් නිකන් දුප්පත් ගෙදරක එහෙම කතාවක් වුණොත් හෙට අනිද්දා යන්න ඕන පාංශු කුල දෙනවා. ඒ වගේ අල්පේ ශාක්‍ය කියන්නේ අඩුවෙන් ලැබෙනවා. මහේ ශාක්‍ය කියලා කියන්නේ වැඩියෙන් ලැබෙනවා. එතකොට සුභමානවගේ ආය අහනවා බුදුහාමුදුරුවනේ දුප්පත් වෙලා උපදින්නේ ඇයි? තවත් කෙනෙක් පොහොසත් වෙලා උපදින්නේ ඇයි? මාසුරු කමින් දන් පෙන් නොම දීපසු වෙන්නේ දන් පෙන් පුදනා අයවද ඉන්වල කන්නේ ඉවන් පිරිස් මිය ගිය පසු කොහිටද යන්නේ දුගතියේම ඉපදීමෙන් වන්දිවන්නේ මිනිස් ලොවේ ඉපදුනහොත් මිනිසුන් එබඳු දුප්පත් වේ ඔවුන් වෙතට සැප නැත කිසිදු කර්ම ඵලය නොමදතහොත් අඳුරකි අවිදු බුදු හිමි පවසයි එලෙසින් මර බල පෙරදු ඇතැම් කෙනෙක් නොමසුරුවි දන් පැන් දෙනවා අනුන් පුදන දානයෙන්ද සිත තොටු වෙනවා ඉම කුසලය භව ගමනට බලගතු වෙනවා මරණින් පසු සුගති ලොවේ ගොස් උපදිනවා මිනිස් ලොවේ උපන්නොතින් කලකදී කවර පොහොසත් වේ සාගිනි දුක් ගිනි නැත එවර ඉබැවින් මිනිසුනි බඳව ජීවන පවුර කර්ම ඵලය දැනගෙන ඇද යනු මැන නිතර දන් පැන් නොදුන් පිරිස් අල්ප භෝග වන්නාසීම දන් පැන් දෙන නැත්නම් මහා භෝගීව උපත ලබනවා. සීවලි මහරහතන් වහන්සේ ලාභීන් අතර අග්‍රස්ථානය ලබා ගත්තා. ලාභී නම් සීවලි යක්කෝ. රහතන් වහන්සේ නමක් හිටියා ලෝසක මහරහතන් වහන්සේ. උන්වහන්සේලා හරියට දානමය ලක්පත් වළඳන්න බැරි වුණා කියලා සඳහන් වෙනවා. පාත්‍රය අතර ගත්තට පස්සේ පාත්‍රය අතුරු දහන් වෙනවා. ඇයි? දන් දීලා නැති හින්දා. පින්වත්නි, එහා ගෙදර දානයක් දුන්න කලියට මෙහා ගෙදර අපි දානයක් දෙන්න ඕනේ නැහැ. එහා ගෙදර හාමුදුරුවෝ 50ක් ගෙනල්ලා දාන දුන්නා නම් මෙහෙ 60ක් පඩම්මල දාන දෙන්න ඕනේ නැහැ. පුළුවන් ප්‍රමාණයට යහපත් සිතින් යම් දෙයක් දෙනවද ඒක තමයි දානය කියලා කියන්නේ. තරගෙට දාන දුන්නට පින් ලැබෙන්නේ නැහැ. ඒකනේ කුසල මහ රජතුමාටත් උනේ. තරගෙට දාන දෙන්න ගිහිල්ලා. ඒ වගේ දන් දෙන්න ඕන යහපත් සිතින් පුළුවන් විදියට. එතකොට එහෙම දෙන මිනිස්සු මහා භෝගීව උපත ලබනවා. දන් පැන් නොදුන් පිරිස් අනුන්ට ලැබෙන දානයක් වළක්වනවා නම් යා
ලෝසක මහරහතන් වහන්සේගේ පරපුරෙන් පැවතෙන කෙනෙක්. එයා අල්පභෝගී වෙලා තමයි උපදින්නේ. ඔන්න ඊට පස්සේ සුබ අහනවා බුදුහාමුදුරුවනේ තවත් කෙනෙක් උසස් කුලවල උපදීමට තවත් කෙනෙක් පහත් කුලවල උපදීමට හේතුව මොකක්ද කියලා. මතු විහාදේ සෑම ආතකන පුමාන නොකරති ගුණය සාලකාගෙන බහුමාන වැඩිහිටියන්ට නොකරති වන්දනමාන එවැනි අයද හමු වෙයි ඇති අතිමාන එම අකුසලය හින්දම දුග තියට යති ඇත්නම් පිනක් නැවතත් මනුලොවට එති ඒ අය පහත් කුලවල පිළිසිඳ ගනිති පිළිතුරු එලෙස සම්බුදු හිමි සාද දේශති විදියයුත්තන් පුදන ධනන් හට නිසිතනේ අනතිමානී ගුණය සතපුරා මතු ගුණේ වැන්දයුතු වැන්ද කුශලයන් එක්ගුණේ ඒවන් ඒ වගේ අයමිය ගොසින් සුගති ලොව ඉපදුනේ මනුලොවේ උපන්නොත් උසස් කුලයට යති එයින් ඒ ගුණවතුන් හැමදාම සැනසෙති කර්මඵල දන්දනන් යහපතෙහි හැසිරෙති තවත් පැනයක් මෙලෙස බුදු සමිදු විසඳති සමාජයේ උසස් හා හීනයයි සම්මත වූ කුලයන්ගේ උපත ලැබීමට හේතු වන කරුණු එසේ බුදුන් වහන්සේ සුභමානවකට පහදා දුන්නා. ඔහු මේවා විමසලා ප්‍රශ්න වලට පිළිතුරු ලැබුණාට පස්සේ නිකන් ඉන්නේ. ආයන සුභානවා බුදුහාමුදුරුවෝ කියනවා. අපි බලමු සුභ මේ විදියට තන කීයක් අහයිද කියලා. කරන්න දෙයක් නැහැ. නිදා ගන්න එපා. සුභානවා බුදුහාමුදුරුවෝ තමයි ඉතින් පිළිතුරු දෙන්නේ. සුභානව ඊළඟට ප්‍රඥාවන්තව උපදින්නේයි තවත් කෙනෙක් දුෂ්ප්‍රඥාවන්තව උපදින්නේ. අපි ඒකට කියනවා මෝඩයෙක් වෙලා අඥානයෙක් වෙලා උපදින්නේයි. කොහෙවත් කියලා නැහැ මිනිස්සු නිදාගන්නේයි කියලා. මහණුන් වේතට නොම එළඹෙන කිසිදු දින සදහම් බැනද නොම විමසන කරුණු දැන සදැති සිතක් නැති මිනිසුන් මරුණු දින එළඹෙති දුගතියට පෙර කළ කර්මයට නැනනුවන වඩාලන මහාන බමුණ
වෙතින් ගුණ දහම් නොම හැඳින ඉතා පිරිසිදු සිතින් ගුණ දහම් නොම දැනින අල්ප වූ පෙරපිනින් ඔවුන් අනුවන වේය සිතනු මැන ඔබ ඉතින් සදහැති සිතු විලිපොබුදා හිමිවරු වෙත එළඹෙනා ගුණ ඇති මිනිසුන් හඳුනති සුගතිය වෙත කාරණා එබැවින් නැන සමවඩමින් අසාධර්ම දේශනා දිව්ලොව ඉපදී සැනසෙති ලබා සොදුරු වාසනා ලබා සොදුරු වාසනා මනුලෝකේ උපන්නතින් පැන සරදේ ඒ සැම නුවණ දියුණු වේනිතියෙන් දකිමින් දහමෙහිම දකිමින් දහමෙහිම එබැවින් කම්පල අදහා ජීවිත ගමනේ බිම යහපත් කර ගනු මැනවි පින්වතුනේ සැමදම පින්වතුනේ සැමදම යමෙක් මහාන බමුණන් වෙත එළඹ යම් කිසි සදහම් පැන විමසනවා නම් දහම් ගැටලු නිරාවරණය කර ගන්නවා නම් එයා දුගතියේ ඉපදිනවා. එයා හැම කරන්නේ නැත්තම් තමයි දුගතියේ ඉපදින්නේ. හැබැයි පන්සලට කඩින මාසෙ විතරක් ඉන්නවා නම් පින්කමක් තිබ්බොත් විතරක් ඉන්නවා නම් හැමදාම පන්සලට ඉන්නේ නැත්තම් අර මන්නම් දැකලා තියෙනවා නම දාගන්න වෙන දායක පින්වතුන් ඉන්නවා. මම මේ පන්සලේ ඉඳලා තියෙනවම දන්නේ නැහැ. අපේ පන්සලේ නම් එහෙම තියෙනවා. එතකොට ඒ වගේ අය නම් උපදින්නේ කොහොමද? දුෂ්ප්‍රඥාවන්තය නැත්තම් අනුවණය වෙලා තමයි. සමහරු ඉන්නවා හාමුදුරුවෝ බණ කියනකොට හාමුදුරුවෝ අමාරුවේ දාන්න ඕන කියලා ප්‍රශ්න අහනවා. හැබැයි යාලා දන්නේ මෙතෙන්ට ඇවිල්ලා බණ කියනවා කියන එක ලේසි වැඩක්ද අමාරු වැඩක්ද? අමාරු වැඩක්. දැන් මාත් මේ ලෙඩ වෙලා ඉඳලා ඇවිල්ලා මං ඊයේ ඉඳන් කල්පනා කරනවා හදිසියෙම කඩහන ගියොත් ඉවරයි. ඒක නනිත්‍යයි කියලා කිව්වේ. එතකොට කල්පනා කරන්න ඕන පින්වත්නි පන්සලට එන්න ඕන හාමුදුරුවෝ හම්බෙලා බැහැ දැකලා වල්පල් ගොඩවන්න නෙවෙයි ආපු වැඩේ කරගන්න. දැන් අද සීල සමාදන් වෙන්න ආව නම් අද සීල සමාදන් වෙන්න ආවට පස්සේ උදේම මොකද කරේ? පහසුතනක් බලාගත්ත වාඩි වෙන්න. මිත්‍යයි නල්ලගත්තා. හැබැයි හවස් වෙනකොට ආයතන ඉන්න බෑ. සැපයක් නැහැ කොහෙවත්. දැන් මාත් මෙතන වාඩි වුණා කියලා මෙතන සැපයක් නැහැ. අඬපුල්ල ආසනේ වාඩි වුණා වගේ තමයි. එතකොට දුෂ්ප්‍රඥාවන්ත වෙලා උපදින්නේ යමෙක් මහාන බමුණන් මෙත එළඹ දහම් පැන ගැටලු විසඳා ගන්න නැත්නම් පිනෙහි නිරත වෙන්නේ නැත්නම් යා ධර්මය පරිශීලනය කරන්නේ නැත්නම් යා අනිවාර්යෙන් උපදින්නේ දුෂ්ප්‍රඥාවන්ත වෙලා අනුවණෙක් වෙලා. තව ප්‍රශ්න තියෙනවද? හරි. සුභාව ප්‍රශ්න ටික නම් ඉවරයි. දැන් නම් පුදුම සහනයක් තියෙනවා.
සුභ අහපු ප්‍රශ්න වලට පිළිතුරු දුන්න බුදුහාමුදුරුවෝ. එතකොට ඒ පිළිතුරු ඔයාලා අහන් හිටියා. ඒක ඔයාලට තේරෙන්න ඕන. මං අමාරුවෙන් කිව්වනම් ඒක හරියට ශ්‍රවණය කරන එක පින්වතුන්ගේ වැඩක්. එතකොට අද ඇත්තටම වටින ධර්ම දේශනාවක් අපිට තියෙන ප්‍රශ්න निराවරණය කරගන්න පුළුවන්. ඒවට උත්තර තමයි අද හම්බ වුනේ. එතකොට මේක සුභ අහලා සුභ බුදුරජාණන් වහන්සේ සරණ යනවා. එතකොට සුභට කවුරුත් හිටියේ නැහැ මේවට පිළිතුරු දෙන්න. හැබැයි බුදුරජාණන් වහන්සේ එකඟ වෙලා මේ හැම ප්‍රශ්නයකටම උන්වහන්සේ පිළිතුරු දුන්නා. උඩු සුළඟට දැමු දුවිල්ලක් වන් නිරයට ගෙන යන නරක ක්‍රියාවන් සිදු කරන අනේක විපාක නිසාවෙන් විෂමන්දය මේ කර්මනියාවෙන් විහිදු විලසට සියපත් දසතේ සිදු කළ යහපත් කර්මයෝදියාතේ සෙවණැල්ලක් සේ අපලාග පැවතේ අරුතන එයමයි මේ බාන පුවතේ දස කුසලයෙන් ජීවිත මඟ දෙලාගෙන සම්මා දිට්ඨියෙන් යහපත තනාගෙන නිසරුව නිබද සිතුවිල්ලෙන් දවාගෙන යනුමැන නිවන් ගමනේ මඟ දරාගෙන දහම්මැසෝ සෑම සිත් තොටෝ වෙත්වා පින්දාමට ලෝ සතයොමු වෙත්වා අකුසල් සිතුවිලි දුරු වියෙත්වා සියලු සතුන් ලොව සුවපත් වෙත්වා සියලු සතුන් ලොව දුකින් මිදෙත්වා සියලු සතුන් ලොව නිවන් දකිත්වා අද උතුම් වෙසක් පුර 15ක් පොහොය දවසේ පවත්වන්නට යෙදුනා වූ කාව්‍යමය ධර්ම දේශනාවේ උතුම් වූ පින්බර දායකත්වය දරන්නේ නුවන් දසුන් දායකත්වය දරන පින්වතුන්ගේ අරමුණ වෙලා තියෙන්නේ නුවන් දසුන් දරුවාගේ ජන්මදිනයට ආශිර්වාද කිරීමත් ඒ වගේම ජුවම් පොඩිමණිකේ මෑණියන්ට පින් අනුමෝදන් කිරීමත් ඒ වගේම මුදියන්සේ පියතුමාට පින් අනුමෝදන් කිරීමත් ඒ වගේම මිය පරලෝකීය HK හින්නියප්පුහාමි පියතුමා ඇතුළු පවුලේ සහලේ මිය පරලෝකීය සියලුම ඥාතීන්ට මේ පින් අනුමෝදන් කිරීමත්